හෙළ සිනමාවේ නිල රචන ආචාර්ය මාලිනී පොන්සේකා මහත්මිය පසුගිය 30 වෙනිදා සිය 76 වන ජන්මදිනය සැමරුවා. ඒ වෛද්‍ය නිර්දේශයන්ට අනුගතව කලාලෝයේ තරු රැසක් සමගයි. එම සුවිශේෂී රාත්‍රිය රජනීයේ නමින් නම්ව තිබුණා. ගෙවුණු කාලයේ රෝගාතුරව පසු වූ මාලිනී වෙනුවෙන් සෙනෙස්ටා පදනම විසින් මෙම විශේෂ ජන්මදින සැමරුම සංවිධානය කර තිබුණේ කොළඹ නවලෝක රෝහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී. ඒ අනුව මේ වන විට සුවයමින් විවේකීව සිටින අය විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තිඩුව මහතාගේ පූර්ණ උපදෙස් පරිදි යමින් ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව වේදිකාව මත සිට සිය කලා පවුලේ දරුවන් තමන් වෙත ගෞරවනීය ආදරය විඳ ගැනීමට කටයුතු කර තිබුණා. එහිදී ඇය වෙනුවෙන් අගනා වාර්තා චිත්‍රපට කිහිපයක්ද තිරගත කෙරුණු අතර එතුමිය වෙනුවෙන්ම පවත්වන ලද දෙසුම් කිහිපයක් සේම මනරම් නර්තනාංගයන්ගින්ද මෙම මොහොත වර්ණවත්ව තිබුණා. ඒ සියල්ලන්ටම වඩා සුවිශේෂී කාරණය නම් මාලිනියේ සිනෙස්ටාමයෙන් ඇගේ නමින් සිනමාහලක් ඊයේ දිනේ නම් වීමයි. එම තීරණය ගෙන තිබුණේ ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින්. මේ අතර නිල් රජනිගේ ජන්මදින සැමරුමත් ඇගේ සිනමා දිවිය සැමරුමක් මූලික කර ගනිමින් ආකාශ කුසුම් චිත්‍රපටයේ ඊයේ දිනේ සිට යලි තිරගත කරන බවත් සඳහන් කළ යුතුමයි.